නිවාඩුවකට ලංකාවට යනවා. ඔයාට කරදරයක් වෙනවා. ඔයාගේ කොරියන් ID කාඩ් එක නැති වෙනවා. මට කොරියාවට යන්න පුළුවන් වෙයිද? කොරියානු තානාපති කාර්යාලය දැනුවත් කරන්න ඕනේ. ආයුබෝවන්. ලංකාවේ ඉන්න කාලය ඇතුළත ඔයාට කරදරයක් වෙනවා. මොකක්ද ඒ කරදරය? ඔයාගේ කොරියන් ID කාඩ් එක නැති වෙනවා. කොරියන් ID කාඩ් එක කියන එක අපි කොරියන් වලින් කියනවා වේගෝගින් තන්යොක්චන් කියලා. විදේශීය කාඩ් පත ඔයාගේ නැති වෙනවා. ඔයාට එන පළවෙනිම ගැටලුව තමයි මට කොරියාවට යන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් දැන් මම මොකද කරන්න ඕනේ? ඔයාට මතක් වෙන්න ඕනේ කරන්න ඕන විදිහ. හැබැයි ඊට කලින් ඒ සම්බන්ධව ඔයා අහලා තියෙනවා නම් ඔයා දැනුවත් නම් ඔයාට කරන්න ඕන දේ පිළිබඳව දැනුවත්කම නිසාම ඔයා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඔයා ගනි. විශේෂයෙන් හිතන්න ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක නැති වුණායි කියලා. දැන් ඔයා මොකද කරන්න ඕනේ? ඔයාට පුළුවන්කමක් තියෙනවා ඔයා මේ වෙලාවේ ඉන්නේ ලංකාවේ නම් ලංකාවේ තියෙන කොරියානු තානාපති කාර්යාලය දැනුවත් කරන්න ඕනේ. ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක නැති වුණා කියන එක. ඔයාට මේක මේ වගේ දෙයක් කොහොමද කොරියන් වලින් කියන්නේ කියන එක පිළිබඳව ඔයා දැනුවත් වෙලා ඉන්න ඕනේ. දැන් යම් කිසි දෙයක් නැති වුණා කියලා කියනකොට ඔයාට කියන්න පුළුවන් පුන්සිල් සිංගෝ කියලා. පුන්සිල් සිංගෝ කියලා කියන්න පුළුවන්. හිතන්න ඔයාගේ නැතුනේ ඩෙන්ටිටි කාඩ් එක කොරියන් ඩෙන්ටිටි කාඩ් එක තමයි නැති වෙලා තියෙන්නේ. එතකොට ඔයාට කියන්න පුළුවන් බේකෝගෙන් තන්යක්චන් පුන්සිල් සිංගෝ කියලා. එතකොට ඔයාට ඕන බේකෝගෙන් තන්යක්චන් පුන්සිල් සිංගෝ හර වාසම් නිදා කියලා කියන්න පුළුවන්. ඉතින් ගැටලුවක් නැහැ. ඔයාට කොහොමදත් එම්බැසිට ගියාන් පස්සේ ලංකාවේ කෙනෙක් ඉන්න හින්දා ඔයාට ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක නැතුනොත් එහෙම අනිවාර්යෙන් ඔයා හරියටම දිනයක් කියන්න, වෙලාව කීයට වගේද කියලා කියන්න, නැතුනේ මොන වගේ තැනකද කියන දේ පිළිබඳවත් ඔයා දැනුවත් කරන්න. ඒක ඉතාමත් වැදගත් වෙනවා. එතකොට එම්බැසිය දැනුවත් ඔයා ආපහු කොරියාවට එනකොට ඇත්තටම ඩෙන්ටිටි කාඩ් එක නැති වෙනවා කියලා කියන කොරියාවට එන එක ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක්. විශේෂයෙන්ම කටුනායක ගුවන්තොටුපළේදී. මොකද කොරියාවට යන්න නම් අනිවාර්යෙන් අපිට වීසා බලපත්‍රයක් තියෙන්න ඕනේ. ඉතින් අපේ પાස්පෝර්ට් එකේ අපිට ලැබිලා තියෙන වීසා බලපත්‍රය ගොඩක් වෙලාවට ඒ මාස කිහිපයක් ඇතුළත රට ඇතුළට ඇතුල් වෙන්නනේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම කටුනායක ගුවන්තොටුපළේදී ඔයාගේ විදේශීය කාඩ් පත ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් ARC එක ඉල්ලනවා. ARC එක කියන්නේ මොකක්ද කිව්වොත් එහෙම Alien Registration Card කියන තේරුම. එතකොට විදේශීය කාඩ් පත නැති වුණොත් එහෙම ඔයාට කොරියාවට යන්න අවස්ථාව නැති වෙනවා. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ විදේශීය කාඩ් පත නැත්තම් ඔයා රටක් හරහා කොරියාවට එනවා නම් උදාහරණයක් හැටියට සිංගප්පූරුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චීනය වෙන්න පුළුවන්. විශේෂයෙන් චීනය වගේ රටක් හරහා එනකොට එතනදිත් ගොඩක් වෙලාවට ඔයාගේ බලනවා වීසා එක තියෙනවද වීසා එක නැත්තම් විශේෂයෙන් වීසා එක නැත්නම් කියන අදහස් කරන්නේ විශේෂයෙන්ම ඔයා කොරියාවේ ජීවත් වෙන කෙනෙක් නම් ඔයාගේ ARC එක මොකක්ද කියලා අහනවා. එතකොට ඔයාට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔයාට ප්‍රධාන වශයෙන්ම දැන් ඔයාගේ විදේශීය කාඩ් පත නැතුණා කියන එක එම්බැසිය දැනුවත් කරලා තියෙනවා නම් එම්බැසියෙන් ඔයාට බොහෝ වෙලාවට ඒකට අදාළව විශේෂයෙන්ම ඔයාගේ ARC එක නැතුණා කියන වාර්තාවක් ඔයාට ලබා ගන්න පුළුවන්. වාර්තාවක් එයයි ලබා දෙනවා. ඒ වාර්තාව අරගෙන આવොත් තමයි ඔයාට කොළඹ කටුනායක ගුවන්තොටුපළේ වුණත් පිටත් වෙන්න පුළුවන් කමක් තියෙන්නේ. එහෙම නැත්නම් වෙනත් රටකින් යනකොට හරහා යනකොට ඔයාට ඔය ලිපිය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවත් මතක් කරනවා. ගොඩක් වෙලාවට ඔයා කොරියාවෙන් ලංකාවට ගියාම පුළුවන් තරම් ඔයාගේ කොරියන් විශේෂයෙන් પાස්පෝර්ට් එක ඔයාගේ විදේශීය කාඩ් පත ඩ්‍රයිවිං ලයිසන්ස් වෙන්න පුළුවන්. ඒ වගේම බැංකු කාඩ් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා ඇත්තටම ඔයා මේ වෙනත් ආරක්ෂිත තැනක තියාගන්න. ලංකාවට ගියාන් පස්සේ පුළුවන් තරම් ඔයා කරන්න ඕනේ ලංකාවේ ඩෙන්ටිටි විතරයි මුදල් ටික විතරයි කොරියන් මුදල් උනත් පුළුවන් තරම් ඔයා ඔයාගේ පර්ස් එකෙන් අයින් කරලා තියෙන තරමට තමයි හොඳ. එහෙම නොවුනොත් එහෙම අනිවාර්යයෙන් එක ගැටලුවක් වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඊට අමතරව පුංචි කාරණාවකුත් මතක් කරනවා. ගොඩක් වෙලාවට අපේ ළමයි කොරියාවේ ඉන්නකොට ගොඩාක් මහන්සියෙන් හම්බ කරගත්ත මුදල් වලින් රත්තරන් බඩු හදනවා. ලංකාවේ ගිහිල්ලා ඒවා දාන්නේ නැතුව පුළුවන් තරම් ඉන්නවනම් හොඳයි. මොකද ඒක ඔයාගේ ආරක්ෂාවට හොඳයි. ඒ වගේම අනිත් අයගේ ආරක්ෂාවටත් ඒක අනිවාර්යයෙන්ම හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාට දැන් විශේෂයෙන්ම ඔයා හැම වෙලාවකදීම ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ විදේශීය කාඩ් පත්තේ එමන් නැත්නම් ARC එකේ නැත්නම් වේගෝගෙන්
තඤ්ඤක්චන් එකේ හැම වෙලාවෙකදී ෆොටෝ එකක් ඉස්සරහා සහ පිටපැත්තේ ෆොටෝ එකක් ලස්සනට පිළිවෙලට පැහැදිලිව ෆොටෝ එකක් ගහලා තියාගන්න. ඊට අමතරව ඔයාගේ પાස්පෝර්ට් එකේ ෆොටෝ එකක් හැම වෙලාවෙම තියාගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඔයාගේ ෆොටෝ එකක් પાස්පෝර්ට් සයිසයේ ෆොටෝ එකක් උනා නිතර ළඟ තියාගන්න කිතාමත් වටිනවා. මොකද අපි ගොඩක් වෙලාවට කොරියාවෙන් ලංකාවට එනවා, ලංකාවෙන් කොරියාවට එනවා. එතකොට එහෙම ගමන් බිමන්ක යනකොට අපේ ඩෙන්ටිටි කාඩ් එක නැතුණා වෙන්න පුළුවන්. අපිට පෙන්වන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් මම තව පුංචි වීඩියෝ එකකින් ඉදිරි දවස්වල ඔයාලට ගේන්න. ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක අරන් ගියේ නැතුණත්, ARC එක අරන් ගියේ නැතුණත් ඔයාට පුළුවන්කමක් තියෙනවා ARC එක ස්කෑන් කරලා බැංකුවකට උනත් භාවිතා කරන්න. එහෙම නැත්නම් ඔයාගේ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන තැන්වලදී ඔයාට මේ ෆෝන් එක හරහා ෆෝන් එකේ තියෙන ඩෙන්ටිටි එක පෙන්නලා ඔයාට ඒ කටයුතු සිද්ධ කර ගැනීම හැකියාවක් දැන් කොරියාවේ තියෙනවා. මම ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න. එතකොට ඔයා කොරියාවට එනකොට ආපු ගමන්ම ඔයාට පහසුවෙන්ම ගුවන්තොටුපළ හරහා සාමාන්‍ය විදිහට එළියට එන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔයාට සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට කොරියාවට ඇතුල් වෙනකොට ඇත්තටම විශේෂ පරීක්ෂාවකට උනත් ඔයාව ලක් වෙනවා අනිවාර්යයෙන්ම. ඊට අමතරව ඔයාගේ වීසා තොරතුරු සම්බන්ධව විමසීම් කරන්න පුළුවන් කමක් තියෙනවා. එතනදී ඔයා පුළුවන් තරම් ඔයා හිතන්න ඔයා ස්ටුඩන්ට් වීසා කෙනෙක් නම් ඔයා නැත්නම් ස්ටුඩන්ට් වීසා වලින් ඇවිල්ලා නම් ඉන්නේ. එතකොට ඒක සනාථ කරන්න පුළුවන් දේවල් ඔයා ගාව තියෙන්නට ඕනේ. ඉතින් ඒකයි මම කිව්වේ ඔයාගේ හැම වෙලාවෙම ෆෝන් එකේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ ෆොටෝ එකක් පරිස්සමට තියාගන්න කියලා. ඊට අමතරව විශේෂයෙන් ඔයා කොරියාවෙන් පිට වෙච්ච දවස සහ කොරියාවට ආපු දිනය වගේ දේවලුත් ඒ හා සම්බන්ධ තොරතුරු අනිවාර්යෙන් ඒ අය බලනවා. ඒ වගේම තමයි ඔයාගේ ටිකට් එක ගුවන් ටිකට් පත පිළිබඳව තොරතුරු විමසීම් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව තවත් දේවල් අහන්න පුළුවන්කමක් තියෙනවා. ඔයා ඩෙන්ටිටි කාඩ් එක නැතුණන් පස්සේ ඔයා ඒ සම්බන්ධව ඇක්ෂන් එකක් ගත්තද කියන එක බලන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම අර ලංකාවේදී ඔයා කොරියන් එම්බසි එකට දැනුවත් කරලා ඔයා ලබාගත්ත පොන්සිල් සිංගෝසෝ එක පුළුවන් නම් ඔයාට ඒ වෙලාවේ අනිවාර්යයෙන්ම පෙන්වන්න සිද්ධ වෙවි. එහෙනම් ඒ පොන්සිල් සිංගෝසෝ එකත් ළඟ තියාගන්නම වෙනවා. ඊට අමතරව ඔයා ගාව මේ කොරියන් විදේශීය කාඩ් පත හැර ඔයා ගාව කොරියන් ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් ඔයාට ඒව ඉදිරිපත් කරන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔයාගේ බැංකු කාඩ් පත් පවා ඔයාට ඉදිරිපත් කිරීම හැකියාව තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඔයාට මේව ඉදිරිපත් කරලා බොහෝ වෙලාවට පහසුවෙන් කොරියාවේ ගුවන්තොටුපළෙන් එළියට එන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍ය තත්ත්වය වෙන්නේ විදේශීය කාඩ් පත් නැති වෙච්ච දවසේ ඉඳන් දින 14ක් ඇතුළත ඔයාගේ විදේශීය කාඩ් පත් ඔයා අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ. ඉතින් ඔයා පහුවෙලා එනවා වෙන්න පුළුවන් කොරියාවට දින 14 පහුවෙනවා වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ හින්දා ආපු දවසට පහුවදාම හරි කමන්නේ ඉක්මනින්ම ගිහිල්ලා ඔයාගේ විදේශීය කාඩ් පත සකස් කරගන්න ඔයා අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනේ. එතකොට ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක නැවත හදා ගන්නට නම් සාමාන්‍යයෙන් අපි ඩෙන්ටිටි කාඩ් එකක් හරි මොනවා හරි දෙයක් හරි නිකුත් කරපු પાස්පෝර්ට් එක වෙන්න පුළුවන්, ඩෙන්ටිටි කාඩ් එක වෙන්න පුළුවන්, අලුතෙන් නැවත අපි print කර ගන්න ඕන. නැවත ලබා ගන්න ඕන නම් ඒකට කියනවා චේපල්ගප් කියලා වචනයක්. වේගුගෙන් තඤ්ඤක්චන් චේපල්ගප් හරවසනිදා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඒකට ඔයාලට පුරවන්න තියෙන ඇප්ලිකේෂන් එකක් තියෙනවා. මම මේ ඇප්ලිකේෂන් එක පිළිබඳවත් පස්සේ වීඩියෝ එකක් කරවලට කියලා දෙන්නම් කොහොමද ඒක පුරවන්නේ, මොනවද පුරවන්න තියෙන්නේ කියන එක. ඒතකොට චේපල්ගප් සිංගෝසෝ කියලා ඒකට කියන්නේ. මේ චේපල්ගප් සිංගෝසෝ නැත්නම් වේගුගෙන් තඤ්ඤක්චන් චේපල්ගප් සිංගෝසෝ එක ඔයා පුරවන්නට ඕනේ. ඒකත් එක්කම ඔයා ගාව අනිවාර්යයෙන් තියෙන්න ඕනේ දේවල් ටිකක් මෙතනදී මම පැහැදිලි කරන්නම්. ෆොටෝ එක ඔයා ගාව තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ඩෙන්ටිටි කාඩ් එක හදන්න අවශ්‍ය කරන ෆොටෝ එක. ඒ වගේම තමයි ඔයා ගාව මේ ඩෙන්ටිටි කාඩ් එක කලින් නැතුණා කියලා කියන්න අවශ්‍ය කරන පුන්සිල් සිංගෝසෝ එකත් ඒ අවස්ථාවේදී ඔයාට බොහෝ වෙලාවට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අලුතෙන් වීසා කාඩ් පත හදනකොට ඔයාට සාමානුන් වලින් ඉඳන් ඕමානුන් දක්වා මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඒ මුදලත් ඔයා ඒ වෙලාවේ හදාගෙන සකස් කරගෙන යන්න ඕනේ. එතනදී ඔයාට ඔයාගේ බැංකු කාඩ් එකකින් ගෙවීම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම කවුන්ටර් රේට් හැම ගෙවීම හැකියාව නැහැ. එතකොට ඔයාට ඉමිග්‍රේෂන් එක ඇතුළේම තියෙන බැංකු කවුන්ටරයට ගිහිල්ලා එතනින් ඔයාගේ પાස්පෝර්ට් එක ස්කෑන් කරලා ඊට පස්සේ මුදල් ගෙවීම තමයි සිද්ධ කරන්න තියෙන්නේ. මේ මුදල් ගෙවීම සිද්ධ කරන් පස්සේ ඒ ළඟම තියෙන කවුන්ටර් එක හරහා මුදල් ගෙවුවා කියන රිසිට් එක දුන්නාන් පස්සේ ආපහු ඒගොල්ලන් බිලක් ලබා දෙනවා. ඒ බිල තමයි අපි නැවත වීසා කවුන්ටරයට ඇවිල්ලා බාර දීම කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ දේවල් අපි කලින් දැනුවත් වෙලා තියෙන්නම ඕනේ.
මේ විදිහට ඕනම කෙනෙක් අතින් ඔයාගේ ඩෙන්ටි කාඩ් එක පාස්පෝර්ට් එක බඩමුට්ටු ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් කමක් තියෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒ தත්ත්වයට පත් නොවෙන්න. මොකද ආපහු කොරියාවට එනකොට අපිට පහසුවෙන් එන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි එන්නේ අපේ රටට නෙවෙයි අනුන්ගේ රටකට. ලංකාවට උනත් යනකොට අපේ ගාව පාස්පෝර්ට් එක නැත්නම් ගමන් බලපත්‍රය නැත්නම් ලංකාවට උනත් ඇතුළු වෙන එක පහසු වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයාලා මේ දේවල් පරිස්සම් කරගන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන් නැවත මතක් කරොත් එහෙම ඔයා ලංකාවට නිවාඩුවට යනවා නම් ඔයාගේ ඩෙන්ටි කාඩ් එක, ඩ්‍රයිවිං ලයිසන් එක වෙන්න පුළුවන්, ඔයාගේ කොරියන් බැංකු කාඩ් පත් වෙන්න පුළුවන්, පාස්පෝර්ට් එක වෙන්න පුළුවන්. ඔයා ලංකාවට කියපු ගමන්ම මේ දේවල් පරිස්සම් කරලා ගෙදර තැන්පත් කරලා තියන්න. එන දවසට විතරයි ඔය ආපහු හතර ගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ පසුම්බියේ කොරියන් සල්ලි තියාගන්නේ නැත්නම් හොඳයි. මොකද ඒවා නැති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒවා සාමාන්‍ය දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් වුණා අපි අතින් නිතර වෙන වැරදි. මොකද ගොඩක් ළමයි මං හිතන්නේ මට මේ වෙනකොට කෝල් 6-7කට වඩා වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. අවුරුදු ගානක ළමයිගේ ඩෙන්ටි කාඩ් එක නැති වෙලා ආපහු කොරියාවට එන්නේ කොහොමද හාමුදුරුවෝ මොකද දැන් කරන්න ඕනේ කරන්න තියෙන වැඩපිළිවෙල මොකක්ද කියලා අහලා තිබුණා මගෙන් කාලෙකින්. ඉතින් ඒ නිසා මං හිතුවා මේ ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මේ වීඩියෝ එකක් හැදුවේ. ඉතින් මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්නට ඇති කියලා. ඉතින් ඔයාලා කොරියාවේ නම් ඉන්නේ. කොරියාවේ ඉන්නකොට ඔයාලට අනිවාර්යයෙන්ම භාෂාව අත්‍යවශ්‍යයි. ඒ හින්දා අපි ඔයාලා හැමෝම දන්නවා අපි කොරියන් භාෂාව සම්බන්ධව විවිධ පාඨමාලාවන් ක්‍රියාත්මක කරනවා කියලා. ඔයාලට පුළුවන් අපේ වෙබ්සයිට් එක හරහා පහළ තියෙන වෙබ්සයිට් එක හරහා ඔයාලට කොරියානු භාෂාව පිළිබඳව ඉගෙන ගන්න විශේෂයෙන් ස්පෝකන් කොරියන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම ටොපික් 1 2 වගේම ටොපික් 3-6ට අදාළ පාඨමාලාවන් අපේ වෙබ් එක හරහා නැරඹීමේ හැකියාව වගේම සජීවී පන්ති වලට සම්බන්ධ වීමේ හැකියාවත් ඔයාලට තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අපේ සහේතුන්හා ප්‍රෝග්‍රෑම් වල ගත්තොත් එහෙම ලෙවල් ටෙස්ට් එකේ ඉඳන් සම්තංගේ සාතංගේ ඕතංගේ දක්වාම සියලුම පාඨමාලාවන් අපේ වෙබ් එක හරහා ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා කොරියාවේ නම් ඉන්නේ පුළුවන් තරම් විභාග කරන්න. විභාග කරගෙන ඔයාගේ භාෂා දැනුම ඒ වගේම කොරියාව සම්බන්ධ දැනුම වැඩි දියුණු කරගන්න එක කොරියාවේ ජීවත් වෙනකොට ඒක ලොකු හයියක් ලොකු පහසුවක් බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක වැදගත් වෙයි ඔයාලගේ යාළුවන්ටත්. ඒ නිසා වීඩියෝ එක ෂෙයා කරලා යාළුවන්ටත් බලන්න අවස්ථාව ලබා දෙන්න කියන ගමන්ම එහෙමනම් අද වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.